ඉතින් මේ තියෙන්නේ මම අලුතින්ම ගත්තු මගේ අලුත්ම ඉලෙක්ට්‍රික් ස්කූට එක Xiaomi ඉලෙක්ට්‍රික් ස්කූට 5 Pro. ඉතින් මේක තමයි Xiaomi ලගේ අලුත්ම ඉලෙක්ට්‍රික් ස්කූට මොඩල් එක. මේකට පස්සේ තව මොඩල් එකක් ආවා 5 Max කියලා. හැබැයි දැනට කටාරවල 5 Max එක හොයාගන්න කොහෙවත් නැහැ. ඉතින් ඒ නිසා 5 Pro එක තමයි දැනට කටාරවල තියෙන Xiaomi ලගේ ඉලෙක්ට්‍රික් ස්කූට ලේටස්ට්ම මොඩල් එක. මේක ප්‍රයිස් එක තමයි රියල් 1899යි. මීට වඩා අඩු ගණන් වලටත් ඒක තිබ්බ ස්කූටර්ස් විකුණන්න. හැබැයි මේ 5 Pro කියන මොඩල් එකේ ඩුවල් සස්පෙන්ෂන් තියෙනවා. ඒ නිසායි මම 5 Pro එකට ගියේ. ඉතින් මුලින්ම බොක්ස් එක ඕපන් කරපුවම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ මෙන්න මේ පොඩි පැකට් එක දාලා මැනුවල් එකයි, ඇලන් කී එකයි, ඇන පහකුයි, තව ඩොකියුමන්ට්ස් වගේකුයි තිබ්බා. ඒ වගේ මෙන්න මේක තමයි චාර්ජර් එක. මේකෙන් තමයි අපි ස්කූටර් එක charge කරන්නේ. මේක 70 watt charger එකක්. ඒ වගේම 2 pin wire එකක් තියෙනවා charger එකට connect කරන්න. සාමාන්‍යයෙන් මේ ස්කූටර් එක full charge කරන්න අපිට පැය 9ක් වගේ වෙලාවක් යනවා. එක full charge එකකින් කිලෝමීටර් 60ක් යන්න පුළුවන්. ඊට පස්සේ ස්කූටරේ handle එක මෙන්න මේ විදිහට ඒක dismantle කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒක fix කරගන්නේ අර Allen key එකයි අර ඇන හතරකුයි පාවිච්චි කරලා. පැකට් එකේ යන පහක් තිබ්බට හැන්ඩල් එක ෆික්ස් කරගන්න එන 4යි යන්නේ ඉස්සරහෙන් 2යි පිටිපස්සෙන් 2යි. ඒකත් හරි. ඉතින් මෙන්න මේ වගේ මේන් පැනල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන ස්කූටි එකේ. එතන පවර් බටන් එක තියෙනවා. අපි පවර් බටන් එක ඔබලා ස්කූටිය ඔන් කරගමු. ඉතින් ස්කූටි එක ඔන් කරලා අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන දේ තමයි Xiaomi Home කියන app එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා Bluetooth වලින් ස්කූටිය ෆෝන් එකට කනෙක්ට් කරලා ඊට පස්සේ අපිට පුළුවන් ස්කූටි එක අප්ඩේට් කරන්න app එක through ම. ඉතින් මේ app එකට අපේ ස්කූටි එක කනෙක්ට් කරපුවාම ස්කූටියේ සියලුම ඩීටේල්ස් තොරතුරු හැම එකක්ම මේ ස්කූටියෙන් බලා ගන්න පුළුවන්. බැටරි පර්සන්ටේජ් එක, තව කොච්චර දුරක් යන්න පුළුවන්ද, ඒ වගේම තව සෙටින්ග්ස් ගොඩක් හදන්න පුළුවන් මේ app එක through. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි හැන්ඩල් එක ලොක් කරගන්නේ. මොකද අපිට මේ හැන්ඩල් එක නමන්න දිගන්න පුළුවන් නේ. එහෙම කරලා මෙන්න මේ විදිහට ලොක් කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් ස්කූටර් එක එළියට ගමු. ආසන්න වශයෙන් මේ ස්කූටර් එක කිලෝ 25ක් විතර බරයි. ඒක නේ ලොකු බරක් නේ, අපිට උස්සන් යන්න පුළුවන් බරක්. ඉතින් මේ ස්කූටර් එකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි මේ ලුක් එක. මේ ඩීසන්ට් ලුක් එකට මම පට්ටම කැමතියි. කාබන් ස්ටීල් වලින් හදපු බොඩි එකක් තියෙන්නේ මැට් බ්ලැක් වලින්. ගායිස් මම මේ කලර් එකට පට්ටම කැමතියි. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ හොඳ ඩුවල් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙනවා ඉස්සරහා පැත්තේ පිටිපස්ස පැත්තේ දෙකේම මේ ස්කූටර් එකේ. ඒ වගේම අපි මේ හිටගෙන යන කොටස හොඳ විත් එකක් වගේම ලිස්සන්න නැති හොඳ ග්‍රිප් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම Pro Dual Suspension කියලා මෙන්න මේ වගේ බැජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. තවත් ඉස්සර කතා කරොත් headlights, brake lights සහ signal light. ඔව් signal light උත් තියෙනවා මේ ස්කූටි එකේ. ඉතින් මේක තමයි අපේ ස්කූටියේ හෝන් එක. පොඩි බෙල් එකක්. ඒ වගේම වම් අත පැත්තේ අපිට බලා ගන්න පුළුවන් අපේ brake handle එක. ඒ වගේම දකුණු අත පැත්තේ අපේ accelerator එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ riding modes තුනක් තියෙනවා. පළවෙනි එක තමයි walking mode එක. walking mode එකේදී පැයට කිලෝමීටර් 6ක් තමයි උපරිම වේගය. standard mode එක use කරොත් පැයට කිලෝමීටර් 20ක වේගයක යන්න පුළුවන්. අනිත් mode එක තමයි sport mode එක. sport mode එකේ පැයට කිලෝමීටර් 25ක වේගයක් තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ එක full charge එකකින් කිලෝමීටර් 60ක් යන්න පුළුවන් මේ ස්කූටර් එකේ. ඒ වගේම 122ක ආනතව යන්නත් පුළුවන්. මේ ස්කූටර් එකේ rated motor power එක watt 400ක් උනාට max power එක watt 1000ක් දක්වා තියෙනවා. ඒ වගේම payload එක කිලෝ 120යි. කිලෝ 120ක් බර මනුස්සයෙක්ට උනත් මේ ස්කූටරේ යන්න පුළුවන්. ඉතින් මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ ඉස්සරහ රෝදේ ඩ්‍රම් බ්‍රේක් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්ස රෝදේ ඉලෙක්ට්‍රික් ABS බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්කූටරේට හොඳ ටයර් එකක් එනවා. අංගල් 10ක හොඳ ටියුබ්ලස් ටයර් එකක් එනවා. ඒකත් ලොකු විශේෂත්වයක් මේ ස්කූටරේ තියෙනවා. මේ ස්කූටියේ charging port එක බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. ඉතින් කොහොම හරි පැය 9ක් විතර යනවා full charge කරගන්න බැටරිය 0 වෙලා තිබ්බොත්. එහෙනම් ඉතින් මේක තමයි මගේ අලුත්ම ස්කූටියේ අන්බොක්සිං වීඩියෝ එක. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලා subscribe කරලා නැත්නම් Mr. Bandi මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඔයාලගේ අදහස් යටින් comment එකක් දාලා ස්කූටිය ගැන තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒක යටින් comment එකක් දාන්න අමතක කරන්න එපා. තව අලුත් ලස්සන වීඩියෝ එකකින් මම ඉක්මනට එන්නම්. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා මෙතනින්. කට්ටිය පරිස්සමට ඉන්න. I'll see you in the next video.